උපත් යන ලද නැවත පැමිණි මිනිසා හට කුක්ෂියකා රංගන සරඹය ආරම්භ කරයි. ලබාදී එම සරඹය පවත්වන්නේ පිදුරු පඹයාගේ සිට පිදුරු වලින් නිර්මාණය කරගත් යක් වෙස්සම් ඇඳුම් ආයිත්තං පැළඳීමෙනි. ඇඳ පැළඳීමෙනි. ලෙඩ රෝග වැළැක්වීම සඳහා ගම්මඩුවලදී දැනටත් වෙනත් නම් භාවිතා කරමින් රංගනය කරති. පුද පූජා සාන්ති කර්ම කරති. එම කුක්ෂියකාගේ සරඹ නොකරන විට ලෙඩ රෝග ඇතිවන බව කියති. ගුද රෝග, දෝෂ, කෝප, යුද්ධ පවා ඇති වන බව කියති. සැඩ පහරට අහු වුණ මිනිසාට පිදුරු ගහක් මහ මෙරක්ලු පිදුරු යකා කුක්ෂි යකා බවත් තම තමාගේ මුළු සිරුරම ලෙඩ කිරීමට පෙර ආහාර ජීර්ණක පද්ධතිය ආරක්ෂා කර ගැනීම කළ යුතු වන්නේය. කුක්ෂියකා තම තමාගේ ජීවිත පවත්වන දිෂ්ටියකි. ආත්ම පෙර ජීවිත සම්බන්ධ ඇති බැඳීමකි. නැටවෙන සරඹයකි. කුරුප්පු ඉස්කුරුප්පු කියවන කුක්ෂියකා මකර කලය දක්වා ග්‍රහණය කරගෙන කියති. නටති. සිරුරේ ශක්ති සොරුන් හට සිරුරේ ශක්ති සොරකම් කරන සොරුන් හට දඬුවම් කරති. පිදුරු පඹයාගේ සිට කුක්ෂියකා තමාට තමාව ලබා දෙති. තමාට තමාව ලබා දෙති. රතු කටුවක් ඇති කටියාවේ පාසානිභූත බහිරවිය විසින් කියන ලදී. අත් ආයුධ කලච්චාරියකුන් මිනිස්්‍රාව ශක්ති සොරකම් කර වාස්තුලෙයින් කලපවත්වන නිසා. වාස්තුලෙයින් කලපවත්වන නිසා. මිනිසුන්ගේ ජීවිත ඇසෙන්නේය, දකින්නේය. ඔවුන් අත්දිෂ්ටියෙන් වැඩගනිති. මිනිසුන්ට හානි කරති. මිනිසුන්ගේ ශරීරයේ බොහෝ කොටස් හොරකම් කරගනිති. ජීවිත තිබියදීම වස දෙති. වස විසරණය කරති. ඉතා සූක්ෂමව නොපෙනී සොරකම් කරති. මිනිස්්‍රාවයෙන් රූප ආයුෂ නිරෝගී කමද සිරුරේ ලෙඩසුව කරන බෙහෙත් දිරවන ප්‍රතිශක්තියද ඇද ගනිති. ආහාර ජීර්ණක ශක්තියද සොරකම් කරති. න්‍යෂ්ටික වචන පිටකර මිනිසුන් හසුරවති. ඔවුන් එසේ කරන්නේ මිනිසුන් හට දරුවන් හට දෙවියන් බුදුන්ගේ පිහිට නැති කර දෙමාපියන්ගෙන්ද වෙන් කර සිරකර සර්පයන් සමග කලවම් කර බව කියති. මිනිසාට අවශ්‍යම දේ ඔවුන් සතු කර ගනිති. බෙහෙත් ඖෂධ වලට වස විස දමති. ආහාර පාන වලට වස දමති. මිනිසුන් කෝප කර රණ්ඩු ඇති කරවති. ඔවුන් එසේ කරන්නේ මිනිසුන් හට දරුවන් හට දෙවියන් බුදුන්ගේ පිහිට නැති කර දෙමාපියන්ගෙන් වෙන් කර සිර කර සර්පයන් සමග කලවම්
බව කියති. අත්ල දිෂ්ටි කලාච්චාරීන් එම සොරකම් කරගත් දරුවන් සර්පයන් කරන බව කියති. එම දරුවන් ලවා සොරකම් මැරකම් කරවති. නොපෙනී යා හැකි නිසා ඕනෑම දෙයක් කර ගැනීමට ඔවුන්ට හැකිවන්නේය හැකිව ඇත. අත්තිච්චක යක්ෂ යක්ෂණියෝ මිනිසා ජීවත්ව සිටියදීම මිනිසාගේ සාරයෙන් තව තැනක එම මිනිසාගේ රූපයෙන් පෙනී සිටී. පිටිකරන ලද වීදුරු කුඩු වර්ග සහ නොයෙක් කැපෙන කෙටෙන වාස්තු ආයුධ කාන්දම් කුඩු වර්ග ඔවුන් නිර්මාණය කර ඇත. නොයෙකුත් ජල්ලීක දියර වර්ග ස්ප්‍රේ වර්ගද සඟවාගෙන තිබේ. සම ඇතුළත කුහරවල මාරක වසවිස තබාගෙන සිටිති. අවශ්‍යතාවය අනුව භාවිතා කිරීම සඳහා ජල්ලීක පළක සිරුරේ සම තුල සඟවාගෙන සිටී. ඊතා සිහින්ව අඹරන ලද කැපෙන ගැටෙන පිටි වර්ග වලින් ඊටාම රසවත් සුවඳ හමන ආහාර වර්ග පිළියෙල කරති. ඒවා නොකා සිටීමට බැරිය. සාමාන්‍ය පිටි හෝ ආහාර ද්‍රව්‍ය මිශ්‍ර කර නැතිනම් ලේ වමනේ යන්නේය. ලේ බඩ යන්නේය. එම අත්තිච්චක යකුන් Tamanට අවශ්‍ය ක්ෂණික මිනිසුන් අතුරුදහම් කිරීමට වාහන හෝ පාවිච්චි කරති. රැකියා ලබා දීමට ගෙන්වා ගනිති. නිදහස් මිනිස් රාජයේ කෙලි පවත්වති. මිනිසුන් සතුන් ලොකු කුඩා තත්වයට පත් කිරීම කරන්නේද එම අතාඋද කලාච්චාරී යකුන්ය. සිංහල වචන මාරු කර භාෂාව හදාගෙන කතා කරති. මිනිසුන් කරන කියන දේ කරමින් දපනයේ සිට එම වචනය පටිගත වලින් නොයෙකුත් නිර්මාණය කරති. එහි දොස් සවර එකතු කර මිනිසාටම පහර දෙති. එම කලාච්චාරයේ මිනිසුන් සර්පයන් කරන යකුන් මිනිසුන් ලෙස විකුණති. මිනිස් අවයව විකුණති. දරුවන් මිනිසුන් සතුන් අඩංගු කරගෙන වර්ධන වේග ගනිති. හෘද ආවේග දුක් ඇති කරති. බොහෝ පුරාණ කාලයක සිට මෙම ජාවාරම කිසිත් නොදන්නා මිනිසුන් අතරේ සිට ජයටම කර ඇත්තේය. කරමින් සිටින්නේය.